පිහියක් මුවහත් කරන්න ඔයාට ගොඩක් වෙලා යනවා නම් සමහර විට ඔයා මේ වැරද්ද කරනවා ඇති. ලංකාවේ ගොඩක් අය මේ වැරද්ද කරනවා. ඒගොල්ලෝ පිහියට බර දෙන්නේ තුඩ පැත්තෙන් අත තියාගෙන. මෙහෙම කරන එකෙන් ඔයාගේ කාලයයි මහන්සියයි දෙකම අපත යනවා. මොකද පිහිය මුවහත් වෙන්නේ මුවහත් ගල පිහියට ස්පර්ශ වෙන තැනින් යෙදෙන පීඩනය නිසා. ඔයා පිහිය තුඩ ළඟින් ප්‍රෙෂර් කරන ගමන් පිහිය මැද කොටස හෝ හීල් එක කොටස මුවහත් කරද්දී යොදන ප්‍රෙෂර් එකෙන් කුඩා ප්‍රමාණයක් තමයි මුවහත් ගල ස්පර්ශ වෙන තැනට යෙදෙන්නේ. ඒ වෙනුවට ඇඟිලි දෙකක් හෝ තුනක් පිහිය මුවහත පැත්තෙන් මුවහත් ගලට උඩින් තියෙන විදිහට තියාගන්න. මතක තියාගන්න ස්පයින් එක පැත්තෙන් නෙවෙයි පිහිය ගලේ ස්පර්ශ වෙන මුවහතට උඩින් තමයි ප්‍රෙෂර් කරන්නේ. පිහිය හීල් එක මුවහත් කරද්දී හීල් එකට උඩින් ඇඟිලි තියන්න. මැද කොටසේදී ඇඟිලි ටික මැදට ගේන්න. තුඩ පැත්ත මුවහත් කරද්දී තුඩ පැත්තට ඇඟිලි ගේන්න. මෙහෙම කරද්දී ඔයා යොදන ප්‍රෙෂර් එක හැම තිස්සෙම පිහිය මුවහත් වෙන තැනට තමයි යෙදෙන්නේ. මේ විදිහට ඉතා කාර්යක්ෂමව මහන්සිය අපතේ යන්නේ නැතුව ඉතා කෙටි කාලයකින් ඔයාගේ පිහිය තියුණු මුවහතක් වෙන විදිහට මුවහත් කරගන්න පුළුවන්.